හරියාලුනේ සාදරයෙන් පිළිගන්නවා ටෙක්නික් අයිඩියා YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. හරියාලුනේ අද වීඩියෝ එක ගෙනාවේ මේ DJI Osmo Mobile SE කියන මොබයිල් gimbal එක ගැන. හරියාලුනේ ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම like එකක් දාලා channel එක subscribe කරලා මගිත් එක්ක එකතු වෙන්න. හරියාලුනේ ඔන්න අද කතා කරන්න යන්නේ DJI සමාගමෙන් හදපු DJI Osmo Mobile SE කියන මොබයිල් gimbal එක ගැන. හරියාලුනේ මේ gimbal එක ගැන කතා කරොත් එහෙනම් මේක සුවිශේෂී gimbal එකක්. ඔයාලට මේක වෙළඳ පොලේ සුපිරිම අඩුම මිලකට ලබා ගන්න පුළුවන් සුපිරි gimbal එකක්. හරියාලුනේ මේක price range එක ගැන කතා කරොත් එහෙම ඔයාලට මේක 20000 36000 වගේ price range එක මිලදී ගන්න පුළුවන්. හරියාලුනේ මේකේ price range එක 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 කඩවල වලට වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා අඩු කඩයකින් බලන්න. හරියාලුනේ මේක මම ගත්තේ 36000ක් වගේ price range එකකට. හරියාලුනේ මේක සුපිරිම gimbal එකක් ඔයාලට පේනවා ඇති. හරියාලුනේ අපි වැඩි කතා නැතුව අපි යන් unboxing වීඩියෝ එකට. හරියාලුනේ මේකේ නම තමයි DJI Osmo Mobile SE කියන gimbal එක තමයි මේ තියෙන්නේ. හරියාලුනේ ඔයාලට මෙන්න මේ විදිහට box එකක් බලා ගන්න පුළුවන්. මේගොල්ලෝගේ මේ gimbal එක වගේම මේ විදිහට DJI Osmo Mobile SE කියලා තියෙන මේ විදිහට box එකක් බලා ගන්න පුළුවන්. හරියාලුනේ මේකේ පිටිපස්ස මේ විදිහට මේකේ තියෙන features බලා ගන්න පුළුවන්. හරියාලුනේ මෙන්න මෙතන තියෙන ඔයාලට මේගොල්ලෝගේ මේ gimbal එක setup කරගන්න ඕනි. phone එකට setup කරගන්න ඕනි app එකේ QR code. හරියාලුනේ මේකේ side එකේ මේ විදිහට DJI logo එක වගේම මේ විදිහට side එකේ මේකේ photos කීපයක් තියෙනවා බලා ගන්න පුළුවන්. හරියාලුනේ මම මේ විදිහට මේකේ sticker එක ගලවලා මේ විදිහට box එක open කරගන්නවා. හරියාලුනේ මේ box එක open කරද්දී ඔයාලට මෙන්න මේ විදිහට මේකේ user manual වගේ ඒ කියන්නේ ඔයාලා මේ gimbal එක setup කරගන්න ඕනි විදිහ මේකේ පැහැදිලිව සටහන් කරලා තියෙනවා. හරියාලුනේ ඔයාලට පේනවා ඇති මේක setup කරගන්න ඕනි විදිහ මේකේ සටහන් කරලා තියෙනවා. හරියාලුනේ box එකේ ඉස්සෙල්ලාම ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් විදිහට පොඩි box එකක්. හරියාලුනේ මේකේ ඔයාලට මේ gimbal එක කොහරි අරන් යනකොට දාන් යන්න ඕනි බෑග් එකක් වගේම තවත් features මේකේ තියෙනවා. හරියාලුනේ අපි එක පැත්තකින් තියලා දැන් කතා කරමු මේකේ තියෙන අනිත් උපාංග ටික. හරියාලුනේ ඔයාලට ඉස්සෙල්ලාම මේ විදිහට gimbal එක තියන්න ඕනි stand එක වගේම මේ විදිහට gimbal එක charge කරන cable එක බලා ගන්න පුළුවන්. හරියාලුනේ මේ විදිහට ඔයාලට phone එක set කරන gimbal එකට phone එක set කරන කැලේ බලා ගන්න පුළුවන්. හරියාලුනේ මේ තියෙන්නේ අපේ gimbal එක. ඒ කියන්නේ අපේ DJI Osmo Mobile SE කියන gimbal එක. හරියාලුනේ මම මේක පැත්තකින් තියලා මේ box එක අයින් කරගන්නම්. හරියාලුනේ තව දෙයක් කියන්න තියෙනවා මේ gimbal එක එන්නේ මේ විදිහට Rigifoam casing එක කියන්නේ Rigifoam වලින් ආවරණය වුණ මේක පෙට්ටිය. හරියාලුනේ මේ විදිහට ඔයාලට මේ box එකේ අර මම කිව්ව දේවල් බලා ගන්න පුළුවන්. හරියාලුනේ දැන් අපි යන් මේ gimbal එක setup කරගන්න. හරියාලුනේ ඔයාලට මෙන්න මේ විදිහට bag එක දාලා තමයි මේ gimbal එක වගේ මේකේ අනිත් දේවල් එන්නේ. හරියාලුනේ මම මේ විදිහට gimbal එක පිට ගන්නම්. හරියාලුනේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට gimbal එක බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති සුපිරිම gimbal එකක්. මේ විදිහට අකුරලා තමයි ඉන්නේ. කියන්නේ gimbal එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. හරියාලුනේ මම දැන් ඊළඟට මෙන්න මේ විදිහට මේකේ stand එක මේ විදිහට ගන්නම්. හරියාලුනේ මේක ඔයාලට මේ විදිහට table එකෙන් තියලා videos photos ගන්න තමයි මෙන්න මේ stand එක ඇවිල්ලා තියෙන්නේ. හරියාලුනේ මේකට phone එක සිරත් කරන්න තියෙන්නේ මෙන්න මේ කෑල්ලෙන්. හරියාලුනේ මේ විදිහට මම මේ ඉස්සෙල්ලාම මේ stand එක මම මේ විදිහට දිග අරගන්නම්. හරියාලුනේ ඔයාලට මේ stand එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඔයාලට මේක table එක වගේ තියලා ඔයාලට photos videos මේකෙන් මේ විදිහට ගන්න පුළුවන්. කිසිම අපහසුතාවයක් නැතුව. ඒ කියන්නේ ඔයාලට මේකේ කිසිම දෙයක් වෙන්නේ නැහැ මේ stand එකේ තියලා මේ විදිහට videos photos ගද්දී. හරියාලුනේ ඔයාලට මේ විදිහට DJI gimbal එක මේ විදිහට මේකට setup කරගන්න පුළුවන්. හරියාලුනේ මම මේ විදිහට gimbal එක මේ විදිහට stand එකට set කරගන්නම්. හරියාලුනේ මේ විදිහට මම මේක set කරගත්තා. හරියාලුනේ ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මේ gimbal එක දිග අරගන්න පුළුවන්. හරියාලුනේ මෙන්න මේ විදිහට මේගොල්ලෝගේ මේ stand එකේ විදිහට DJI කියලා print කරලා තියෙනවා. හරියාලුනේ මේක එක පැත්තක light එකකුත් පත් වෙනවා. හරියාලුනේ මේ විදිහට ඔයාලට මේ විදිහට buttons වගේම මේ විදිහට මේ පැත්තේ side එකේ charging point එකක් වගේම මේ විදිහට මේ පැත්තේ side එකේ button එකක් බලා ගන්න පුළුවන්. හරියාලුනේ මේ විදිහට මම මේ gimbal එක දිග අරගන්නම්.
ඔයාලට පේනවා ඇති මේ gimbal එක දිග හැරියාම මොන වගේද බලා ගන්න පුළුවන් කියලා. ඔයාලට පේනවා ඇති සුපිරිම gimbal එකක්. ඔයාලට මෙන්න මේ විදිහට ෆෝන් එක සෙටප් කරගන්න තියෙන කෑල්ල. ඊළඟ මේක මේ විදිහට ඔයාලට මෙතන උඩට සෙට් කරගන්න පුළුවන්. මේක ඇවිල්ලා මැග්නට් එකක්. ඔයාලට පේනවා ඇති මේක ගැලවෙන්නේ නැහැ සෙට් කරාන් පස්සේ. මේක මැග්නට් වලින් තමයි හදලා තියෙන්නේ. හරි යාළුවනේ අපි දැන් යන් මේක ෆෝන් එකට මේ gimbal එක සෙටප් කරගන්න විදිය බලා ගන්න. හරි යාළුවෝ ඉස්සෙල්ලාම ගිහිල්ලා මේ විදිහට Play Store එකේ සර්ච් කරගන්න මේ විදිහට DJI Nemo කියලා මේ විදිහට සර්ච් කරගන්න. හරි යාළුවනේ මේ විදිහට ඔයාලා සර්ච් කරගත්තාන් පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට DJI ලගේ මෙන්න මේ ඇප් එක බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ ඔයාලා මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි යාළුවනේ ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්නට ලින්ක් එකෙන් ගිහිල්ලත් පුළුවන්. හරි යාළුවනේ මම මේ විදිහට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තා. හරි යාළුවනේ මේක සෙටප් කරගන්න තියන්නේ Bluetooth වලින්. ඔයාලා මේ විදිහට Bluetooth on කරලා මේ විදිහට ඔයාලගේ gimbal එක සෙටප් කරගන්න. හරි යාළුවනේ මෙන්න මේ විදිහට Bluetooth වලින් මේක කනෙක්ට් වුණාන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට gimbal එකේ මෙන්න මේ බටන් එක ටච් කරලා මේ විදිහට ඔයාලට gimbal එක කනෙක්ට් කරගන්න පුළුවන්. හරි යාළුවනේ මේ විදිහට මම gimbal එකයි ෆෝන් එක මේ විදිහට ලින්ක් කරගත්තා. හරි යාළුවනේ දැන් ඔයාලට මේ විදිහට මේ DJI ඇප් එකේ මේ විදිහට ඔයාලට මේ gimbal එක පාවිච්චි කරලා ඔයාලට ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන්. හරි යාළුවනේ මේ gimbal එකෙන් ඔයාගේ චලනයන් වලින් වෙන වීඩියෝස් වලට වෙන බොඳ වීම වගේ දේවල් අඩු වෙනවා. හරි යාළුවනේ මේක සුප්‍රීම gimbal එකක්. ඔයාලා මම කලින් කිව්වා වගේ. හරි යාළුවනේ මේ විදිහට ෆෝන් එක සෙට් කරගත්තාන් පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ ඔයාලා මේ විදිහට රොටේට් කරලා ඔයාලට ෆොටෝස් වීඩියෝස් කැප්චර් කරගන්න පුළුවන්. හරි යාළුවනේ මේකේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේකෙන් මේ බටන් එකෙන් ඔයාලට උඩට පල්ලෙහාට මේ වමට දකුණට වගේ හරව ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලගේ චලනයන් වලින් මේකේ කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වීඩියෝ එකට කිසි දෙයක් වෙන්නේ නැහැ. ඔයාලට මේ gimbal එක පාවිච්චි කරලා සුපිරියටම ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති ඔයාලගේ අතහරන්න තුන් මේ බටන් එකෙන් මේ විදිහට ෆෝන් එක රොටේට් කරලා ඔයාලට ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. හරි යාළුවනේ ඔයාලට මේකේ මේ විදිහට selfie cam එක වගේම back cam එක විදිහට මාරු වෙන්නත් පුළුවන්. මේක මේ බටන් කියන්නේ මේ gimbal එකේ බටන්ස් තියෙනවා. ඒකෙන් ඔයාලට මේ විදිහට මේක රොටේට් කරන්න පුළුවන්. මෙන්න මෙතන මේ චූටි බටන් දෙකක් තියෙන එතන යට බටන් එකෙන් ඔයාලගේ cam එක මාරු කරන්න පුළුවන්. හරි යාළුවනේ මේ පිළිබඳව ඔයාලගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙහින් කමෙන්ට් කරගෙන යන්න. හරි යාළුවනේ අද වීඩියෝ එකේ නෑ මේ DJI Osmo Mobile SE කියන සුපිරි gimbal එක ගැන. හරි යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා මගෙත් එක්ක එකතු වෙන්න. හරි යාළුවනේ මේ gimbal එක ඇත්තට මගේ යාළුවෙක්ගෙන් මම ඉල්ලගත්තේ මේ unboxing වීඩියෝ එක කරන්න. හරි යාළුවනේ එයාගේ YouTube channel එකක් තියෙනවා. එයාගේ YouTube channel එකේ link එකක් මම පල්ලෙහා description එකේ දාලා තියන්නම්. හරි යාළුවනේ එයාට සහයක් විදිහට එයාගේ channel එක subscribe කරන්න. හරි යාළුවනේ ඔන්න අද වීඩියෝ එක අවසానයි. හරි යාළුවනේ වීඩියෝ එක අවසాన වෙනකන් රැඳී සිටිය ඔබට ගොඩක් ස්තුතියි. ඔබට සුබ දවසක්.